2026 A level physics MCQ paper එක. දකින්න ඇතින්නේ. paper එක නෙමෙයි ළමයින්ගේ ප්‍රතිශත. දැන් ළමයි කියන විදිහට paper එක මාරම අමාරුයි. සාපේක්ෂව paper එක කියන්නේ මෑත් එක්ක දියාපු papers 4ක් 5ක් එක ගත්තම සාපේක්ෂව පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඇත්තටම වැඩ කරපු ළමයෙකුට ඔය කියන තරම් අමාරු නෑ ඒක. හරි. සාමාන්‍යයෙන් ඒකේ ප්‍රශ්න තියෙන මේ theory knowledge එක බලලා තියෙන්නේ. මේ නිකන් සුළු කරලා මේ කපල කොටලා උත්තර ගන්න එක නෙමෙයි. දැන් ඇත්තට මේ ඒ පැත්තෙන් ගත්තාම ෆිසික්ස් පේපර් එක සෑහෙන ක්වොලිටි. මොකද ෆිසික්ස් පේපර් එකේ බලන්න ඕනි මොන්ට සුළු කිරීම පුළුවන්ද කියන එක නෙමෙයි. ෆිසික්ස් පේපර් එකේ බලන්න ඕනි ෆිසික්ස් සංකල්ප පුළුවන්ද කියලා හරියට ඇප්ලයි කරගන්න. මේ පැත්තෙන් ගත්තාම හරියට තියරි ඉගෙන ගත්තා මේකට කියන එකත් එක 2026 ළමයි එකඟ වෙන එකක් නැහැ. ලේසියෙන්ම MCQ 40ක් හරියට ගන්න පුළුවන්. 50න් 40ක්. ෆිසික්ස් සාමාන්‍යයෙන් තියරි ටික හරියට ඔලුවට දාගත්තා නම් ළමයෙකුට 50න් 40ක් හරියට ගන්න පුළුවන්. අමාරුව කීපයක් තිබුණා. ඔතන වෙන ළමයිලා අමාරු එකක හිර වෙච්ච ගමන් අර ගොඩාක් බලාපොරොත්තු තියාගෙන එක්සෑම් එකට එන්නේ අමාරු එකක හිර වෙලා ටිකක් වැඩිපුර වෙලා ගියාට පස්සේ MCQ එකක උත්තරෙත් සෙට් වුනේ නැත්නම් එතනින් එහාට කඩා වැටෙනවා ළමයා මානසිකව. ඒතර සම්පූර්ණ පේපර් එකම නිකන් අමාරුයි වගේ එහෙම හැඟීමක් එනවා. ඇත්තටම ලේසියෙන් කරන්න පුළුවන් MCQ 40ක් විතර එක තිබුණා. ඊදි තමයි මේ මොකද 2026 ළමයිට එක පැත්තකින් අසාධාරණිකුත් උනානේ. ඒගොල්ලන්ට තියෙන කාලය අඩු වුණා. ඊට පස්සේ එක්සෑම් කල්යයි කියලා බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒවත් බින්ද වැටුණා. ඒ පස්සේ ඉතින් පේපර් එකක් මේ විදිහට වුණාම ළමයිට සෑහෙන අමාරුයි. හරි. හැබැයි මධ්‍යස්ථව හිතලා බැලුවොත් අරක තමයි තත්ත්වය. තියරි බේස් වෙච්ච එකක් ඇහෙත්. ඉතින් දැන් නම් ෆිසික්ස් පේපර්ස් ගොඩ දාන්න බෑ ළමයි තියරි හරියට දන්නේ නැතුව. හරි. නිකන් මේ රැල්ලට ගණන් හදලා එහෙම මේව ගොඩ දාන්න බෑ. හරි. මේ වීඩියෝ එක ඔයාලට වගේම 2027 28 දරුවන්ටත් හැමෝටම බොහොම වැදගත් වීඩියෝ එකක් වෙයි. මොකද පුතේ මෙහෙම කතාවක් තියෙනවානේ විභාගයට ඉගෙන ගන්න කලින් විභාගය මොකක්ද කියලා ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒ පුතේ මේ පාර පේපර් එක. හරි. මේ පාර පේපර් එක මේක මගේ කෝණයෙන් මම දැක්කොත් පුතේ කොවිඩ් වලින් පස්සේ ආව අමාරුම පේපර් එක. ඉතින් පුතේ එතනින් එහාට නම් ඇත්තටම ආයෙ වෙන කතාවක් නැහැ. සරලවම කිව්වොත් පුතේ කොවිඩ් වලට කලින් තිබ්බ සාමාන්‍ය පේපර් එකක් හා සමානයි කියලා තමයි මට නම් හිතෙන්නේ. පුතේ මේ පාර විභාගයේ ලියපු දරුවෝ මම මෙහෙම කිව්වොත් ගොඩාක් කැමතියි. මේ පාර පේපර් එක තමයි ඉතිහාසයේ තිබිච්ච අමාරුම පේපර් එක කිව්වොත් එහෙම ඔයාලා ගොඩක් කැමතියි. මොකද ඒකට හේතුව එතකොට ඔයාලගේ යම් අපි හැමෝම පුතේ ඔයාලා නෙමෙයි මම වුණත් එක්සෑම් එකක් ලියුවොත් අපිට සමහර අසාර්ථක වීම සිද්ධ වෙනවා. එතකොට අපි හැමෝම කැමතියි ඒක පේපර් එක පිටින් යවන්න. නමුත් පුතේ ඊට එහා ගියපු ක්‍රමවේදයන් ඊට එහා ගියපු දේවල් අපි පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලමු. මොකද ඒක වැදගත් වෙයි අපි හැමෝටම අපේ ඊළඟ වතාවකදී හරි මේ වැඩේ සාර්ථක කරගන්න. පළවෙනිම කියන්න තියෙන්නේ මේක අර කොවිඩ් වලට කලින් තිබ්බ සාමාන්‍ය පේපර් එකක් වගේ මට කියලා මට හිතන්නට පුළුවන්. මොකද මම එහෙම කියන්නට හේතුව මම දැක්ක සමහර තැන්වල කමෙන්ට්ස් තියෙනවා. ඒක නිකන් සාහිත්‍ය පේපර් එකක් වගේ. ඒ කියන්නේ අර වචන ගොඩාක් තියෙනවා කියන එක තමයි ඒක පුතේ ඒක සඳහන් කරලා තිබ්බේ. ඕකේ විකාශනය වුණේ මෙහෙමයි. අර 2012ට කලින් MCQ 60ක් තිබ්බට වඩා 2012න් පස්සේ MCQ ගන්න 50 වෙද්දි පුතේ විභාග පේපර් එකට අර කියවන්න යන වෙලාව වැඩි කරලා තිබුණා. නමුත් උකාර කොවිඩ් වලින් පස්සේ පුතේ අවුරුදු 4ම පේපර්ස් ටිකක් තරමක් ලේසි පේපර්ස් නේ ආවේ. ඉතින් ඔන්න ඕකත් එක්ක අන්න නැවත වතාවක් අර විදිය පේපර් එකක් පුතේ ඔයාලට හම්බ වුණා. ඒත් එක්කම මෙහෙම සිද්ධියක් තියෙනවා. ඉතිහාසයේ තිබිච්ච අමාරුම පේපර් එක 2015 ඒ ගැන no doubt MCQ පේපර් එක ගත්තොත් දෙවෙනි පේපර් එක 2019. හැබැයි 2015යි 19යි මට්ටමට නම් පුතේ මේක අමාරුයි කියලා මට හිතෙන්නේ නැහැ මම අවංකවම පුතේ කිව්වොත්. මොකද ඒකට එහෙම කියන්න හේතුව පුතේ 2015 අපි ළඟ ඉන්නවා ලංකාවේ දෙවෙනියා සහ ලංකාවේ 6 වෙනියා කුරුණෑගල මලියදේවයන් සහ පින්නවල මන්දි මහාවිද්‍යාලය. ඒ දරුවෝ දෙන්නගෙන් පුතේ MCQ 43 44 තමයි උනේ. මගේ පන්ති නොආවත් පුතේ ගම්පහ රත්නාවලියේ දරුවෙක් තමයි මම හිතන්නේ බයෝවල අයිලන්ඩ් ෆෙස්ට්. ඒ දරුවගෙත් මම දන්න තරමට පුතේ ෆිසික්ස් වල MCQ තිබුණේ 42යි. ඉතින් ඒ කියන්නේ අයිලන්ඩ් ෆෙස්ට් වෙච්ච ළමයෙක්ගෙත් එහෙම 42ක් තියෙනවා කියන්නේ මේ පේපර් එකේ තියෙන අමාරුවනේ. මම මේ කතාව කියන්නේ යම්කිසි හේතුවක් තියෙනවා. ඒක 2026 දරුවෝ හොඳටම මේ ටික අහගන්න පුතේ. දැන් එතකොට නමුත් මේ පාර නම් අපිට දැනුවත්ව දැනට MCQ 48ක විතර දරුවෙක් වාර්තා වෙලා තියෙනවා. මේ මහ ගොඩක් නෙමෙයි බය වෙන්න එපා. ඒක නිසා හැබැයි ඔයා මේකෙන් මම මේ කතාව කිව්වේ මොකක්ද? අර පේපර් තරම් මේක අමාරු නැහැයි කියන්නේ. හැබැයි දරුවනේ මම මේ කතාවෙන් තව ඊට වඩා ලොකු පණිවිඩයක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නවා පේපර් එක අමාරුයි මත් එක්ක අඬලා දොඩලා සමහරවිට අද දවසේ වැඩ ටික කරේත් නැතුව වෙන්න පුළුවන් හරියටම. ඉතින් මට කියන්න තියෙන පුතේ හිතන්නකෝ ඔයාගේ සබ්ජෙක්ට් තුනම පේපර් ඔක්කොම ලංකාවේ හැමෝටම අමාරුයි කියලා. එතකොට සරල යථාර්ථය තමයි B3ක් ගත්ත කෙනෙක් පුතේ අයිලන්ඩ් ෆෙස්ට් වෙන්න පුළුවන්. මම කියන්නේ නිකම්ම මේ උදාහරණයකට කියන්නේ. එහෙමයි කියලා පේපර් එක කොච්චර අමාරු වුණත් පුතේ ඒ සම්මාන ප්‍රමාණය කොච්චර අඩු වැඩි වුණත් හැමදාම මෙඩිසින් යන ප්‍රමාණය ඉංජිනේරින් යන ප්‍රමාණය වගේම ලංකාවේ යුනිවර්සිටිස් වලට එන්ට වෙන ප්‍රමාණය නියතයක්. ඒක නිසා පේපර් එක හැමෝටම අමාරු පේපර් එකක්. ඔයාට අමාරු වුණා නම් ඔයා ඒකේ බය වෙන්න එපා. ඔයා බය වෙන්නට අවශ්‍ය
අනිත් අයට ලේසි පේපර් එකක් ඔයාලට අමාරු වුණා නම් තමයි පුතේ මේකේ ඔයා බය වෙන්නට අවශ්‍ය. ඉතින් දුවේ පුතේ එහෙමනම් ඔයා මානසික අවස්ථාවරත්වයක ඉන්නවා නම් ඔයාලට සරලව කියන්න තියෙන මම මේ කතාව විශේෂම කියන්න හේතුව ඔයාගේ ෆස්ට් ටයිම් එකේ රිසර්ච් එකෙන් ඔයා දැන් මේ සමහරට කැම්පස් එකට රෙජිස්ටර් වෙන්න ඕන වෙන්න ඉන්න අවස්ථාවද දන්නේ නැහැ. මේ හේතුව නිසා කලබල වෙලා අනවශ්‍ය තීරණ ගන්න එපා. ඔබට හරිම සතුටුයි මෙන්න මේ වගේ කතාවක් නම් කියුණා. මොකක්ද මම දැක්ක ගොඩාක් තැන්වල කමෙන්ට් කරලා තියෙනවා. ඒක නිකන් උග්වෙලසර්ගේ ෆයිනල් පේපර් එකක් වගේ කියලා. අවංකවම මම කියන්නම්කො මෙහෙම අපේ ඔයාලට ඕන නම් බලන්නත් පුළුවන්. අපේ ෆයිනල් පේපර්ස් වල අන්තිම පේපර් එක තරම් මට නම් හිතෙන විදිහට ඒක අමාරු නෑ කියලා තමයි හිතෙන්නේ. ඒක මම දන්නේ ඒක මම දකින විදිහ. ඉතින් දුවේ පුතේ අර විදිහට කිව්වා සහ සාමාන්‍යයෙන් අමාරු පේපර් එකක් තිබ්බාම පස්සේ ඉතින් ගුරුවරුන්ට එක කතා බහ හැදෙනවනේ පුතේ. දැන් උදාහරණයක් මම ගත්තාම මගේ පැත්තෙන් මම හිතන විදිහට පුතේ ලංකාවේ ඔය විභාගෙට වැඩිම ප්‍රමාණයක සමහර වෙලාවට සමහර නගරවලදී අපේ පන්ති වලින් වෙන්න ඇති ළමයි යන්න ඇත්තේ. මම දන්නේ නැහැ එහෙම වෙන්න ඇති. එහෙම වුණා නම් සමහර වෙලාවට අපිට ද්වේෂසහගතව සහ ඒ වගේම පුතේ ඇත්තටම අපිට කතා හැදෙන්න තිබ්බා අපි හරියට වැඩ කරේ නැහැ කියලා. නමුත් මම නම් දැක්කේ නැහැ කොහේදිවත් තැනක අපිට against එහෙම කවුරුත් කමෙන්ට් කරලා තියෙනවා. පුතේ ඒක මටම හරිම සතුටුයි. මම හිතනවා මම පහුගිය අවුරුදු 2කමාර එහෙම නැත්නම් තීරි දරුවෝ 3කමාර 4කමාර සගන් සහිත වෙච්චයි කරද්දී හරි රිවිෂන් දරුවන්ට මාසෙ අදාළ මාස කිහිපෙදී අදාළ මට්ටමට දරුවන්ව රැගෙන ගියා කියන එක මම විශ්වාස කරනවා. ඒකට බොහොමත්ම ස්තුතියි. පුතේ මම එකෙන් අදහස් වෙන්නේ අපේ පන්ති ආපු ඔක්කොම ගොඩ ගිහිල්ලා ඇති කියලා. හැබැයි ඒ දරුවන්ගේ ඔළුවේ ඇති අපි කරපු වැඩ කටයුත්ත හරියටම කරා කියන එකට. ඒකට බොහොමත්ම ඔයාලට ස්තුතියි. මම